ඉන්දියේ කණ්ඩෑම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩෑම අතර පැවති සුපිරි පන්දුවාරේ සටන නිමා වුණේ ක්‍රීඩා ලෝලින් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු උණුසුම් ගැටුමකින්. ඉන්දිය යොවුන් පිතිකරු වෛභව සූරියවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩකින් පිටිය මැදදී එකිනෙකා තල්ලු කර ගනිමින් බහිම්බස් වීමට තරම් මේ සිදුවීම දුරදිග ගියේ ඇයි? ඇත්තටම එතන මොකද්ද උනේ? අද අපි විමසා බලන්නේ මේ ආందోලනාත්මක සිදුවීමේ ඇතුළාන්තයයි. තරගයේ ආරම්භයේ සිටම දෙපිළේම ක්‍රීඩකයන්ගෙන් දැකගත හැකි වූයේ ඉතාමත් ආක්‍රමණශීලී මුහුණුවරක්. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයේ තීරණය සුපිරි පන්දුවාරය වෙත රැගෙන යාමට දෙපිළටම සිදු වුණා. එහිදී පීඩනයේ මනාව කළමනාකරණය කරගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සුපිරි පන්දුවාරයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. නමුත් සැබෑ කතන්දරය ආරම්භ වන්නේ ජයග්‍රහණයේ සතුට සැමිරීමෙන් අනතුරුවයි. තරගයේ අවසන් වී ක්‍රීඩකයින් ක්‍රීඩාගාරය දෙසට ගමන් කරද්දී පිටිය මැද දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වුණා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අන්දමට ඉන්දීය ආරම්භක පිතිකරු වෛභව සූරියවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා. ඒ කෙතරම් දුරදිග ගියාදයත් වෛභව විසින් ශ්‍රී ලංකා පන්දු රකින්නෙකු තල්ලු කරනු අයුරු කැමරාවල පැහැදිලිවම සටහන් වුණා. මේ අතරතුර ඉන්දිය ඒ කණ්ඩායමේ නායක තිලක් වර්මාද විනිසුරුවන් සමග දැඩි ලෙස තර්ක කරන අයුරු දැකගත හැකි වුණා. ක්‍රීඩාවේ ජීවගුණය ප්‍රශ්නාර්ථයක් කරමින් ඇති වූ මේ ගැටුම මේ වන විට ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. කෙසේ නමුත් මේ උණුසුම්කාරී වාතාවරණය මැද්දේ ක්‍රීඩාවට උදාර ආදර්ශයක් සැපයූ සුවිශේෂී සිදුවීමක්ද වාර්තා වුණා. ඒ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අනුර තෙන්නකෝන් මහතා මෙම තරුණ ඉන්දිය ක්‍රීඩකයා හමුවීමයි. එහිදී ඔහු වෛභව සූරියවංශිගේ උරහිසට අත තබා තාරුණ්‍යයේ හැඟීම් පාලනය කර ගැනීමේ වැදගත්කම පහදා දෙමින් ඉතා වටිනා අවවාදයක් ලබා දුන්නා. බාහිරින් එන බලපෑම් සහ අනවශ්‍ය දේවල් අමතක කරලා තමන්ගේ ක්‍රීඩාවට විතරක් අවධානය යොමු කරන්න යනුවෙන් මේ මහතා ප්‍රකාශ කළේ පරිණත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගේ වගකීම මැනවින් ඉටු කරමින්. මෙම මුළු මහත් සිදුවීම සහ තමන්ට එල්ලවන චෝදනා පිළිබඳව වෛභව සූරියවංශි තමන්ගේ පාර්ශවයෙන් අදහස් දක්වමින් ඍජු ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු පවසන්නේ මෙවැන්න. සුපිරි පන්දුවාරයෙන් පස්සේ මම අපහු ක්‍රීඩාගාරය දෙසට ඇවිදගෙන යද්දී සමහර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මට අපහාස කරමින් මාව කුපිත කරන්න උත්සාහ කළා. ඔවුන් තරගයේ පුරාවටමත් මාව ඉලක්ක කරගනිමින් පුද්ගලික මට්ටමින් අපහාස සිදු කළා. තරගයක උණුසුම පිටිය තුළ තිබීම සාමාන්‍ය දෙයක් වුවත් ඒ පුද්ගලික මට්ටමේ අපහාස සහ භෞතික ගැටුම් දක්වා දුරදිග යාම සැබවින්ම කනගාටුදායකයි. තරුණ ක්‍රීඩකින් ලෙස මෙවැනි පීඩන තත්ත්වයන් දරා ගැනීම ඔවුන්ගේ ඉදිරි ක්‍රිකට් අනාගතයට අතිශයින්ම වැදගත් වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මේ හැසිරීම සහ වෛභව සූරියවංශිගේ මෙම ප්‍රකාශය ගැන ඔබ මොකද සිතන්නේ? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.